ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ කුකින් vlog එකක් නෙවෙයි. අපි අද බෝම්බුරු ඇල්ල බලන්න ගියා. එහෙ වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ. ඒ ඇල්ල ලස්සන ඇල්ලක්. ඒක නිසා තමයි මම ඔයාලට මේක පෙන්වන්න ගෙනාවේ. මේ තමයි මේ ඇල්ලට යන වටපිටාව. අපි යන්නේ වැලිමඩ ඉඳලා බෝම්බුරු ඇල්ලට තියෙනවා කිලෝමීටර් 15ක් තියෙනවා. ඒ යන්න ඕනේ අඹගස්දෝවට ගිහිල්ලා අඹගස්දෝවෙන් මස්පන්න පාර තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් මේකේ ඇවිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇවිල්ලා නැත්තම් ඇවිත් බලන්න පුළුවන් නම් ඒ තරම් මේ ඇල්ල ලස්සනයි. ඔයාලා දැකලත් ඇති ෆොටෝස් වලින් එහෙම. ඉතින් මේ තියෙන්නේ ඒ ඇල්ලට යන්න තියෙන පාර තමයි. ඒ යන පාරෙත් වටපිටාව බලන්න මාරම ලස්සනයි. ලස්සන කඳු ඒවා තියෙනවා. හරි ඔන්න දැන් අපි බෝම්බුරු ඇල්ලේ මුල් තැනට ආවා. අපි යන්නේ මෙතන. ඔයාලට බෝම්බුරු ඇල්ලේ බෝඩ් එකක් ගහලා තිනවා. එතනින් පටන් ගන්න තැනින් තමයි. දැන් මේක පාස් කරගත්තාම අපිට තව පහලින් පාක් එකක් හම්බෙනවා. එතන ඔයාලට වාහන පාක් කරලා උඩට තියෙන්නේ පඩිපල් ගොඩක්. අපි එතනින් ගියේ නැහැ. මේ වෙන ඊට කලින් හම්බුණ තැනින් තමයි අපි මේ යන්න ගත්තේ. මෙතනින් ගියාමත් අපිට ලේසි. උඩ අරහෙන් ගියාම උඩ මේ පඩිපල් ටිකක් තියෙනවා. ඒක නගින්නද අපි මේ පැත්තෙන් ආවා. මේ පැත්තෙත් බලන්න මේ වටපිටාවේ කුඹුරු එහෙම තියෙනවා. මාරම ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඉතින් මේ යන පාර තමයි බෝම්බුරු ඇල්ලට. පොඩි පාරක් තියෙන්නේ. ඒ පාර දිගේම පුරාවටම මේ වගේ ඇලක් ගලාගෙන යනවා. අපිට ඒකෙන් ලස්සන වටපිටාවක් බලන්න පුළුවන්. ඔයාලා මේ දකින්න ඇත්තේ පඩිපල් ටිකක් අර උඩට එන පඩිපල් ටික පහළ ඉඳලා මෙතනින් මෙහෙම ඉස්සරහට යද්දි ටිකට් කවුන්ටරයක් තියෙනවා. අපි එකෙන් ටිකට් අරගෙන තමයි යන්න ඕනේ. මෙතන එක්කෙනෙක්ට ටිකට් එක රුපියල් 100යි. ඒ කියන්නේ ලොකු කෙනෙක්ට. අපි දැන් ටිකට් උත් අරගෙන ඒකත් පාස් කරගෙන මේ යන ගමන්. ඉතින් මේ දිගේ යනකොට අතරමඟ මිනිස්සු පොඩි පොඩි කඩවල් දාගෙන තියෙනවා. ඒ වගේත් අපිට එක එක දේවල් ගන්න පුළුවන්. කෑම වර්ග එහෙම. ඉතින් මේ තියෙන්නේ යන පාරේ තියෙන වටපිටාව. මෙතනින් මේ පහලින් ඔයක් ගලාගෙන යනවා. ඒ ඔයත් ලස්සන ඔයක්. ඒකිනුත් මිනිස්සු නානවා කරනවා. ඒ දේවල් කරනවා. ඉතින් මේ වගේ තැනකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒකත් ලස්සන අත්දැකීමක්. ඉතින් මේකත් පාස් කරගෙන ඉද්දි තවත් ලස්සන ඔයක් මෙතනින් ගලාගෙන යනවා. ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔය තියෙන්නේ අපේ අර බලන්න යන දියැලෙන් හැදිච්ච ඔය තමයි. ඒක තමයි මේ යන පාර අතරතුරටම ගලාගෙන යන්නේ. ඉතින් මේ ලොකු බට එහෙමත් තියෙනවා දාලා ඒ වගේ මිනිස්සුන්ට ජලය එහෙමත් සම්පාදනය කරනවා. ඉතින් අපි අර වාහනෙන් බැස්ස තැන ඉඳලා දියැල ළඟට යන්න අපිට කිලෝමීටරයක් විතර පයින් දුර යන්න ඕනි. ඉතින් මෙහෙම යද්දි ඉස්සරහට පඩිපල් ඒවා මේවා හම්බෙනවා. ඉතින් ටිකක් දුෂ්කර පාරක්, අමාරු පාරක්. ඉතින් ඒව ටික පාස් කරගෙන යන්න ඕනි. ඉතින් හරි දියැලට ළඟා වෙලා තියෙන්නේ. අපිට මෙතනින් යන්න පුළුවන් දියැල යන තනකොළ තියෙන පැත්තට. දියැලේ මුල් පැත්තට යනවා නම් මෙතනින් අනිත් පාර යන්න ඕනේ. අපි තනකොළ තියෙන පැත්තට යන නිසා මෙතනින් යනවා. ඔන්න දැන් අපි යන්න ඕනේ මෙතනින් මේ වතුරට බැහැලා තමයි යන්න ඕනේ. එතනින් වතුරට බැහැලා එහා පැත්තට යන්න ඕනේ.
හරි ඒක පාස් කරගෙන ආවට පස්සේ අපිට ආයේ මේ වගේ කැලේ ඇතුළට තමයි වැටෙන්නේ. පස්සේ කැලේ පාස් කරගෙන ආයේ ටිකක් දුර යන්න ඕනේ. ඔන්න ඉතින් අපි දැන් දියැලට ළඟා වෙන්නයි යන්නේ. මෙන්න තියෙනවා දියැල්ල. ඉතින් මේක මාර ලස්සනයි. ඉතින් අද මෙතන කට්ටියක් ටිකක් වැඩි. ඉතින් මේ තියෙන්නේ වටේ තියෙන තනකොළ බිස. ඉතින් හරිම ලස්සන තැනක්. ඔයාලත් මේකට ඇවිත් නැත්නම් ඇවිත් බලන්න. ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එක click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.